අහපු දැකපු දේවල් නාම මාත්‍රිකව කියන. අතීතය ගැන සිහි කරද්දී නම විතරයි කියන්නේ තියෙන්නේ. දැන් ඔයාලා තාත්තා ගැන කියනවා. අපේ තාත්තා මෙහෙමයි කියලා. ඉතින් නම විතරයි කියන්නේ. පෙන්නන්නකො භෞතික වශයෙන්. ඒකයි කියන්නේ රූපං ජීරති නාමං නජීරති. නාම මාත්‍රිකව කතා කරනවා පුජ්‍යලයා නේ. කෙනානේ මේ මෘත දේහි ඉදිරියේ අඬනවා. කෙනානේ මම ළඟදී එනකොට මේ වාහනේ ගීතයක් ඇහුණා. ඒ තමයි සුදි කොඩිවැල් දාලා මේ ලොකුවට සරසලා මල ගෙදර එහෙම තිබ්බට ඒ කිසිම තැනක ඒ මිනිස්සයා ජීවත් වෙලා ඉද්දී ඒ මිනිස්සයා විඳපු අත්දැකීම වේදනාව කොතනකවත් නැහැ. මල ගෙදර තියෙන කොඩිවැල් විතර බෝට් එකයි. කවදාවත් දැකපො නැති හදිස්සියකට කරදරයකට එක් නොවිච්ච සෙනගක් එකතු වෙලා අර දේහේ වටේ මිනිස්සු කඳුළු සවනවා මිනිහ දිහා බලාගෙන. අර මිනිහට කතා කරන්න හිතෙනවලු පුළුවන් නම් ඇයි අනන්නේ? ඇයි කවදාවත් ඇවිල්ලත් නැහැ. මෙයා ගැන දන්නේත් නැහැ. අනුන් අඬනකොට කඳුළු වැටෙන අය නැද්ද? මලගෙවල් වල ඇත්තටම ඔය ගින්දර වේදනාව මට එක්කෙනෙක් එක කැරෙනවා. අනිත් අය අඬද්දින් අඬනවා. ඔය hina වෙද්දින් hina වෙන්නේ. hina වෙද්දින් hina වෙන්නේ. ඒ වගේ. ජීවිත කාලේ ඉඳින් ඒ මනුස්සයාට නොලැබුණ ගෞරවය හිස පහත් කරලා අත් දෙක එකතු කරලා ජීවත් වෙලා ඉඳින් එකෙක් වෙන්නේ නැහැ. මරුණාට පස්සේ ලිස්සලා වැටෙද්දින් අත දුන්නේ නැති මිනිස්සු මරුණාට පස්සේ මෙන්න හිසේ තියාගෙන යන 8 දෙනෙක් 4 දෙනෙක් උස්සගෙන යනවා. ජීවත් වෙලා ඉඳින් එකෙක් වඩා ගත්තේ නැහැ. මේ මලගෙවල් වල ගිහිල්ලා බලාගෙන ඉන්න ඕන. පැත්තක පුටුවක් තියාගෙන තමන්ගේ ශරීරයේ මිනියට දාන්න දෙහෙට. දැන් මමයි ඔය මැරිලා ඉන්නේ කියලා. පිටින් ඉඳලා බලාගෙන ඉන්න. ඔන්න දැන් නෑ දැන් ඒක වැන්දා. මම මලගෙදර ගිහිල්ලා මම දැනෝ පාංශකුලෙකට ගියාම බලා ඉන්න. හිනාවේ වාහනේ බහිනව කට්ටිය කතා වෙලා. ගෙදර ගාවට එනකොටම හිනාව වලක්වා ගන්නවා. දින් බලාගෙන ඇවිල්ලා වැඳලා පාර්සලයක් අර මොනවද තෑග්ග ගෙනාවු බිස්කට් එකක් හරි දීලා මිනිහ ළඟට ගෙනල්ලා හිස පාත් කළා. ඒකට අර මිනිස්සු ටිකක් අඬනවා. ඊට පස්සේ එළියට එනවා. ඔන්න යාළුවෝ දෙතුන් දෙනෙක් මුණ ගැහෙනවා. කයිය හොඳටම කයිය විත කනාය විතට සිට් වෙනවා. ඊට පස්සේ පාරෙන් එහා වෙනම කට්ටියක් තැන් තැන් වල කසුකුසු පොඩ්ඩක් ඔයාගේ දේ මල ගෙදරක මලගෙවල් වලට යන්න. තේරුණා නේද? නිවන් දකින මාවතේදී මල ගෙදර කිල්ලට අහුවෙන්නේ නැහැ. මල ගෙදරේ තමයි මේ භාවනා ශාලාව. පැදන්නේ අපේ ජීවිතේ ඒකනේ කිව්වේ භාග්‍යවතුන් වහන්සේ මේක මුලින්ම වදාලා මේක ඇත්ත තේරෙනවා නම් ගෙවල් දාලා දුවනවා කිව්වා. සිවුර හොයාගෙන දුවනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට දුවනවා කිව්වා මේක ඇත්ත තේරෙනවා නම්. මෙහි පොඩාව ඊස් දේවල්. ඊට පස්සේ ඉතින් ඒ නිසා කට්ටිය කතා වෙනවා එක එක ආවලා මෙහෙමයි කියලා. මේ ශරීරයක් තිබ්බට ඇත්තටම ජීවී ආත්මය නැත්නම් අපි ආත්මය කියලා කතා කළාට එතන ඇත්තටම සත්වෙක් නෑ. අර ගරු කළාට ඇත්තටම එයාට නෙවෙයි ගරු කරන්නේ. මිනිහට දැන් අපි ඇත්තටම කතාව කරලා අපි ඇත්තනේ දැන් කතා කරන්නේ. ඇත්ත කතා කරා. ඔයාලා උනන් ඊ තාත්තට කියලා වැඳ වුණා තාඬා වුණාද ඇත්තටම තාත්ත නෙවෙයි. ඇයි එයා හිතන නෑ. එයා දැන් වෙන ජීවිතයකට ගිහිල්ලා. ඇත්තටම එයා නාම මාත්‍රිකවයි තියෙන්නේ.